එතේ හිටගෙන හිටියා. මම බලාගෙන හිටියා. දැන් මහත්තයා බීච් එක දිහා බලන් ඉන්නා මම දිහා බලන්නේ නැහැ. මම බොරුවට බල්ලට අඬ ගැහුවා. බල්ලට අඬ ගැහුවා මේ මනුස්සයා ටක් ගාලා බැලුවා මේ පැත්ත. මේ පැත්ත බැලුවා මම යනවාද කියලා. මේ අනාවද කීයද ඇහුවා. මම බොරුවට කිව්වා 600ක් ඇතුළට ගිහින් ඉතුරු ටික කන්නේ. මම 600ක් දෙන්න කියලා. මම යාළුවෙක් හම්බෙන්න ආවේ පස්සේ මම ඵලයන් බයි යන්නේ එහෙනම් මෙතන හිටගෙන දවස කන්න. මේ දාන්න. காக்கோட ஜீவித்த வாழ்க்கை தான் எங்களோட வாழ்க்கை கடைச்சி பார்க்கும்போது எந்த சந்தோஷத்தோட வாழ்வாங்கிறது எங்ககிட்ட இல்லை. கூட்டுற இடத்துல எல்லாம் பெரிய பெரிய வீடுகள் இருக்குது, வாசல் இருக்குது, எல்லாமே இருக்குது. அப்படி எங்களுக்கும் நிரந்தரமான ஒரு ஆசை இருக்குது. ஒரு சின்ன இடத்துகளில் இந்த கொம்பனில் வேலை செஞ்சுட்டு போயிட்டு இடம் இல்லாமல் எத்தனையோ பேருக்கு பஸ் ஓட்டு படுக்கலாம். ஏன் வீட்டுக்கு போக இடம் இல்லை. අපේ කරන මහා පරිවාහන කොම්පැනියක් ඒක තමයි වැඩ කරන්නේ. පැය 24ක මුලක් තියෙන්නේ. ඉතින් උදේ 8ට පටන් ගත්තාම පාන්දර 5 විතර දිගටම වැඩ තියෙනවා. සමහර දාට 6 වෙනකම් වැඩ තියෙනවා. ඉතින් අමාරුයි තමයි අමාරුයි කියලා. කරන්න දෙයක් නෑ අමාරුයි කියලා. කලාපේ කියන තැනට ගියාට පස්සේ අපිව ඇත්තටම ගණන් ගන්න නැහැ ඉතින්. මොකද දැන් මැෂින් එක හදා ගන්නව නම් අපි එයාට ගිහිල්ලා කියනවනේ අනේ කොල්ලෝ මැෂින් එක හදලා දීපන් අතින් අල්ලලා එක්කන් ඇවිල්ලා ඊට පස්සේ කරට අත දාලා බඩට ඇනලා ඒ මිනිස්සු බලන්නේ හැම කාන්තාවගෙම මේ මිනිස්සුන්ගේ අර තියෙන සෙක්ස් ජීවිතේ ඇති කරගන්න. නමුත් හැම කාන්තාවක්ම මේ මිනිස්සුත් එක්ක සෙක්ස් කරන්න කැමති නැහැ. අපි පාරේ බෑලා ගියත් සමහර ඉන්නවා ආනංගේ ස්පායකද වැඩ කරන්නේ. අන්න එහෙම කියලා අහන අය ඉන්නවා. ඒත් එයාලමයි ඒ අවශ්‍යතාවයන්ට ස්පායකට එන්නේ. ඒක අමතක කරනවා එයාලට. පොඩි කාලේ මේ මහත්තුරුන්ගේ බංගලාවේ ළමයි එක්ක සෙල්ලම් කරන්න එක්කන් ගිහිල්ලා දැම්මේ. මහත්තයා පොලිසිය වැට්ට යනවා නෝනා ටීචර් කෙනෙක්. කණ්ඩ බොණ්ඩ දෙනවා හොරයි මට. මම ඉතින් හොරෙන් ඇත්තටම හොරෙන් කනවා. කාලා ඇත්තටම අහුවෙලා ඇත්තටම ගුටිත් කාලා දිනවා. උන්ටම ගුටි කාලා. ඒත් මට යන්න එන්න තන තේරෙන්නේ නැහැ ඉන්නවා. කාගෙන හිටියා. මහත්තයා ඊට පස්සේ මට ගෙදර දොරවල් ඔක්කොම වහලා ගේ අතු ගාන්න ගන්නවා ගෙට. මම දන්නේ නෝක මං යනවා. අනේ ගියා මොකද කරන්නේ කුමා වැදලා ගන්න අරගෙන අට්ට ගන්න කියනවා. ඉතින් මම ඉතින් බයයි ඇත්තටම බයයි මං කරනවා ඉතින්. ඔව් අටට ගන්නවා ඉතින් මම දන්නේ බයට කරන්නේ. කරලා වටපිට බලලා මම එළියටත් එනවා ගහයිද කියලා ආයේ. ඒ විදිහට ඕම ඉඳලා ආයෙ හොරෙන් කෑවා. හොරෙන් කාලා ආයෙත් ආවුණා. බැරි අන්තිම ගුටි ගෑයිල්ලෙන් මං එළියටම පැන්නා. ගිහලවල කොහොම හරි බස් එකක් නැගලා කොහම හරි එතනින් රෝඩ් එක මාරු කරා. ඔය යනවා කොල්ලෙක් ආයි නංගි උතන. මං කෝ අයියේ මට බංගලාවක් හොයලා දෙන්න කියලා. දැන් ලොකු ළමයි කියලා ඔක්කොම වෙලා ඉවරයි. ඉන්නවා හොඳ බංගලාවක් තියෙන එන්නකො එක්කන් යන්න කියලා කඩේකට එක්කන් ගිහිල්ලා. ඒ මිදලාට කිව්වා මෙයාට කන්න දෙන්න මං එන්න ටක් ගාලා යන්න දෙන්න එපා කො. අන්න ඒ ගිය කොල්ල එනවා මේ තව කෙල්ලෙක් එක්ක. බලනකොට කොල්ලගේ නංගිලු එක සුපන් නංගි. ඒ දෙන්නා කරන ජොබ් එක තමයි කෙල්ලෝ මේ ගණිකා ගෙවල් වලට ගිහින් බස්සලා සල්ලි. අන්න එතනින් තමයි මේ ජොබ් එක පුරුදු වුනේ ස්ටාර්ට්. ඒකින් තමයි මම සෑහෙන කොළඹ දැනගත්තේ. රට ගියාම අපි තනි වෙනවා. කත්න කවුරුත් නැහැ. රට යනවට වැඩිය ස්පායක වැඩ කරන එක හොඳයි. මොකද රට ගිහිල්ලා මාසෙක ගන්න
පඩියත් එක්ක අපි ඊට වැඩිය ගාණක් ලංකාවේ ඉඳලා හොයන්න පුළුවන් ස්පයි එකකින්. මම රට ගියේ අපේ මහත්තයාගේ පොඩි එෆෑ එකක් තිබුණා වෙනම. ඒ හින්දා ඊට පස්සේ මම ඇවිල්ලා ගේ හැදුවේ සමහර විට ඒ දේවල් වැරදි හදාගෙන ඇති කියලා. ඉතින් මට හිතුණා බබාලා දෙන්නත් එක්ක මට දැන් සතුටින් ගෙදර හිටිය හැකි කියලා. එහෙම සතුටක් තිබුණේ නැහැ ඇත්තටම එතන. ප්‍රශ්න හැමදාම ප්‍රශ්න ගේ හැදුවට පස්සේ ඉඳලාම ඒ ආය අර තත්ත්වයටම ආවා. ඉතින් අර ඕනර් ඇහුවා මගේ බඩ ලොකුයි නේද ඔයාගේ. මං පාක්කේ කනවනේ මං ඒක වෙන්න ඇති කියලා. ඊට පස්සේ අර වැඩ කරන කොල්ලා එක්ක මාව ඇරියා කාර් එකේ. ඇරලා ගිහින් ડોක්ටර් ගාව චෙක් කරනවා මාස 5යි. ඊට පස්සේ මම ඕක දන්නේ ඒගොල්ලෝ ඇබෝෂන් කෙරෙව්වා. ඇබෝෂන් කරලා ඒ කරලා තාම බබාලා නැහැ. මගේ බබාලා දෙන්න දැන් ඉන්නේ අපේ මහගෙදර අම්මා ළඟ. මම අයින් වෙලා කියන්නේ ළමයි දෙන්නගේ අනාගතය ගැන එයාලගේ වේදම් ඕන හින්දා මම කටුනායකට ආවා කලාපේ. ස්ථිර ජොබ් එක කරා. ඒ අතරේ ප්‍රශ්න හින්දා නිතරම මට ගෙදර යන්න එන්න වුණා. ආයතන ප්‍රශ්න තිබුණා නිවාඩු වැඩි කියලා. ඊට පස්සේ තමයි මම මෑන්ෆවර් යන්න ගත්තේ. මෑන්ෆවර් යද්දී වැඩ කරන යාළුවෙක් දවසක් කිව්වේ මෙහෙම ස්පා කියලා එකක් තියෙනවා. ඒකේ වැඩ කරොත් අපිට දවස වැඩ කරොත් මේ වගේ ගාණක් අපිට හොයන්න පුළුවන්. කැමති නම් බලන්න කියලා කිව්වා දවස් දෙකක් වැඩ කරලා. මම මොනවද දැනන් හිටියේ නෑ ස්පා එකක් කියන්නේ මොකද්ද කියලාත් මම දන්නේ නෑ දැනන් හිටියේ නෑ. මම ගියාට පස්සේ තමයි මම ස්පා එකක් මොකද්ද කියලා දන්නේ. ගෙදර අර බුදියනකොට අර මං කිව්වේ එංගට එක්කෙනෙක් එනවා. ඔයා හරි ලස්සන ගොල්ලේ අවුරුදු 23ක් 24ක් වගේ හරිම ලස්සනයි. සුවඳයි ආගාව ලස්සන ස්මාර්ට් එකට ඇඳලා ඔක්කොම කරලා ඇවිල්ලා මායක සුවඳව තමගේ මිනිහා වගේම කිසිම ඇඟක්වත් රිද්දන්නේ නැතුව අර මල් එක කොහොමද ඉන්නේ ඒ වගේ හරි ලස්සනයි යන්නේ. ඉඳලා හොඳට මායක ඉඳලා කරලා මටත් ඒ වගේම ආසාවෙන් ඉන්නවා මමත්. ඉඳලා ඊට එකපාරට ගැස්සිලා හැරෙනවා. හැරුණාට පස්සේ මම වොෂ් කරන්න වොෂ් රූම් එකට ගිහිල්ලා ඒව කරගන්නවා. හැබැයි එතනින් පස්සේ ඒකක් නෑ මේ බබාලා. ඔව් මගේ පුතාලා දෙන්නක මම ගොඩක් කිට්ටුයි. ඒ දෙන්න ගොඩාක් ආදරේ. ඒ දෙන්න හින්දා තමයි මම අද මෙහෙම වැරදි දෙයක් හරි කරන්නේ. එයාලා දෙන්නගේ අනාගතේ හින්දා. මම මේ ෆීල්ඩ් එකේ වැඩ කරන්නේ කියන එක මට කියන්න බෑ. මම කවදාවත් කියන්නෙත් නැහැ. අවුරුදු ගාණක් මම මේ ෆීල්ඩ් එකේ ඉන්න බලාපොරොත්තුවක් නැහැ. ෆැක්ටරි එකට යනවට වැඩිය අපි වැඩි මුදලක් අතට ගන්න හින්දා දැන් ඇත්තටම මම කැමැත්තෙන් කරන්නේ. සමහර මිනිස්සු බලන ලස්සන හැඩ දැන් මෙතන අය හැඩයක් බලන්නේ. දැන් හැඩ බැඩ බලලා යනවා නම් 5 star යන්න වෙනවා. මෙතන පොඩි දුප්පත් මිනිස්සු සාමාන්‍ය කුලි රස්සාවල් කරලා ගෑනු සමහර නැති ඒවා ගෑනුන්ට කියලා කරගන්න බැරි දේවල් පොඩි ගනුදෙනුවකින් කරලා ෂේප් එකේ යන අය. අපි බලන්නේ මෙතන තැන පොඩි පාසුකම් නැහැ. AC ඇටච් බාත්රූම් නැහැ. ඉතින් 500යි 600. සන්තෝෂයෙන් ඉතින් කීයක් හරි දීලා ගියොත් මිසක් තමයි එතනත් වෙනස. පඩියකට නෙමෙයි අපි වැඩ කරන්නේ. කස්ටමර් කෙනෙක් ආවම
බිල් දාලා ඇතුළට ගන්නෙ. සාමාන්‍ය මම වැඩ කරන මේ ස්පා එකේ 10යි බිල් යන්නේ. මම ට්‍රීට්මන්ට් එක කරන්න ගත්තාම දැන් ඒ ට්‍රීට්මන්ට් එක කරලා ඊට අමතර කියන්නේ අර හෑන්ඩ්ෂේක් එකක් වගේ දෙයක් තිබුණොත් විතරයි ටිප් එකක් දෙන්නේ. නැත්නම් ට්‍රීට්මන්ට් එක විතරක් නම් ටිප් එකක් එහෙම අපිට හම්බෙන්නේ නැහැ. ට්‍රීට්මන්ට් එකේ සල්ලි යන්නේ ස්පා එක අයිති කරනවා. කැමැත්තෙන් හරි දැන් කස්ටමර් හෑන්ඩ්ෂේක් එකක් කිල්ලුවොත් අපි දෙන්න ඕනේ. ඒත් මුල් වතාවට ඇත්තටම මම ඇඬුවා. ගොඩක් අසරණ වෙනවා අපි. මේ වගේ දෙයකටද මේ ආවේ කියලා හිතනවා. එකක් දෙකක් තුනක් වගේ කරාම ඒක අර පුරුදු වෙනවා. අපි ගෑණිට ආදරේ වැඩි පෞල් ජීවිතයක් එතන ගත කරන්නේ. එතකොට ගෑණිට කිව්වොත් ගෑණි හිතනවනේ මිනිහා මොනවද මේ අලුත් දේවල් ගෑණිට සමහර ගෑණිට එපා වෙන අවස්ථාවල් තියෙනවා පෞල් ජීවිතේ කඩා කප්පල්ලි. ඉතින් ඒ හින්දානේ සල්ලි දීලා මේ වගේ ගෑනුත් එක්ක ගිහිල්ලා මම ඒ වෙලාවට හිතනවා ගොඩක්. ඉතින් අපි ඒ වගේ බැඳිලා ඉන්න හින්දා අපි කරන්න වෙනවා. මොකද මුදලා ගෙවලා නිකන් නෙමෙයි. තරම් කරන්නේ. අපි කරන්නේ මේ ගොඩක් කුඩු හිම. උදේට දවල්ට රැට ටර්න් තුන අනිවාර්යෙන් බොන්න වෙනවා. අමාරුයි යනකොට. රොටු යනවා, කඳුළු වෙනවා, මිනිස්සු පින්නව කේන් තියෙනවා, වැඩ කරන්න බෑ. මිනිස්සෙක් ආවත් අපි සල්ලි නෑනේ අතේ. මිනිහට අඬ ගහලා පුළුවන් නම් සල්ලි අරන් පොල්ල තියන්න බලන්න. එච්චර අමාරුයි. කෑමක් කන්න බොන්නත් බෑනේ. කන්න බොන්න බෑ. වමනේ යනවා. මාර මේක. ඉතින් අර මිනිහා ඉතින් මොනවා කිව්වත් කරන සයිස් එකේ තමයි අපි ඉන්නේ. ඇඟ අනිත් පැත්ත කඩන්න කිව්වත් කරන සයිස් එකට ඇයි සල්ලිනේ ඕනේ අපිට. එච්චර මේ කුඩු වල බලගත් කරනවා. එච්චරම ස්ට්‍රෝං. පොලිසිය අය එතකොට ඔය එනවනේ. අර මන්ත්‍රී කෙන ළඟ වැඩ කියනවා, අර මැතිතුමා ළඟ වැඩ කියනවා. එහෙම කියලා ඉතින් සද්දේ දාලා එයාලගේ වැඩ කරගෙන යනවා. පොය දවසට බිස්නස් වැඩේ. මොකද ගොඩාක් දෙනෙක් අර නිවාඩුන් ඒ හින්දා බිස්නස් වැඩේ. සෙනසුරාදා ඉරිදා බිස්නස් වැඩේ කියන්නේ රජයේ ජොබ් එකක් රස්සාව කරන අයට නිවාඩු තියෙන ඒ දවස්වලනේ. ඒ දවස් ටිකට හොඳයි. දැන් අර පවුගේ වෙඩි වැදිලා අර බෝම්බ ගගහ හිටියේ මෙయ్య පෙරේද. අපිට ඒක ගානක් නැහැ. අපි මිනිස්සු හොයන. පෙළපාලි යනවා ඊයේ පෙරේද. අපි උන්ගෙනුත් අස්සෙන් අඬ ගහනවා මොකාට ආව. ඉතින් වැඩේනේ අපිට. පොලිසියත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. එයාලට අපි මාසයකට ගාණක් ගෙවන්න ඕනේ. එහෙම වුණොත් අපිට කෝල් එකකින් හරි මෙන්න මේ දවසට වැටලීමක් තියෙනවා. ෂොප් එක ඕපන් කරන්න එපා කියලා කියනවා. මම මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා දැන් මාස 7ක් විතර වෙන්නේ. හෙට නැත්තම් අනිද්දා වගේ මගේම කියලා ෂොප් එකක් මම පටන් ගන්නවා. පොඩි වයස වගේ ලස්සන ළමයි ටිකක් හිටියොත් තරගයක් වෙන්නේ නැහැ. අර වාරකම් කාලේට බිම බුදියන්න බෑ ලුණු. ඒ ඇතුලේ පින බානවනේ ලුණු වලට ඇඳුම් පළඳුම් ඔක්කොම ගන්න දෙයක් නැහැ ඒ ගාවේ. සොනෝ. ඒක තමයි පාස්. වතුර නැහැ, ලයිට් නැහැ. කොයි වෙලේ කඩයිද දන්නේ නැහැ. මොකද මේක ඇත්තටම අපිට ස්ථිර නැහැනේ, උප්පු නැහැනේ. ඉතින් අපි කොයි වෙලේත් ඉන්නේ කඩන්න ආව සූදානම් වෙනම දෙන්න විදියක් නැහැ. අපි තැනක් නැතුව අපිට යන්න බෑ. ඉතින් ෆ්ලැට් දුන්නත් මේ ඔළුවේ තියන් ගියත් පායන්නේ පාරට අපි. දවාලා කියන්නේ අපි නවත්තයි කියලාද?
ධනේශ්වර ක්‍රමය තුල තිබෙන වැටුප් සම්බන්ධතාවය එහෙම නැත්නම් ඒ වැටුප් සහ ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර සම්බන්ධතාවයේ ස්වභාවයෙන්ම අද කම්කරුවන් සමස්ත කම්කරු පන්තියම අඩමානයන් බවට පත් කරලා තිබෙනවායි කියලා කියන්නට පුළුවන්. තවත් අපිට ඈතට යනවා නම් අඩමානයන් කළා තියෙන කම්කරුවන් විතරද කියන ප්‍රශ්නයත් අවශ්‍ය නම් මතු කරන්න පුළුවන්. මොකද අද ගොවි පන්තිය ගත්තාම ගොවි පන්තියත් මීටම සමාන වූ අඩමානයකට පත් කරලා තියෙන්නේ. ඒ නිසා මේක මේ අඩමානත්වය ප්‍රිකේරියස්නස් කියන එක ධනේශ්වර ක්‍රමයේ වර්තමාන අධියර තුල සමස්ත ජනගහනයේම ආවරණය කරගත්ත හසු කරගත්ත ක්‍රියාවලියක් බවට පත් වෙනවා කියන එක තමයි පෙන්වන්න කරන්න පුළුවන්. இல்லை நான் தோட்டத்தில் வேலை செஞ்சேன். வேலை செஞ்சு 16 வயசில் நான் வேலைக்கு போனேன். எங்கள் வீட்லேயும் கஷ்டமாக இருக்குன்னு நான் வேலைக்கு போனேன். வேலைக்கு போனாலும் உளுந்து தேயிலை பிச்சு அப்படி தான் வேலை செஞ்சுக்கிட்டு இருந்தேன். அப்படியே குழந்தை எடுத்துகிட்டு போகக்குள்ள பாம்பு இருக்கும். அட்டை கடிச்சு அப்படியே அட்டை கடிக்கிறதே தெரியாது, கீழே விழுவோம், அப்படியே ரத்தம் வடிக்கும். அதோட தான் வீட்டுக்கு வரும். சரி கஷ்டம் கொடுப்போம். அப்புறம் தான் கடைசியில் எனக்கு மாப்பிள்ளை ஒன்று பார்த்து வந்தாங்க கொழும்பில் மாப்பிள்ளை பார்த்து தான் கல்யாணம் முடித்தேன். அதில் எடுத்தால் நான் கொழும்பில் தான் ஜீவிக்கிறேன். பெரிய மாமாக சின்ன மாமாக எனக்கு வந்து இப்போ 62 வயசு ஆகுது. அந்த அடுத்த வருஷம் 7வது மாதம் வந்தால் எனக்கு 63 வயது பிறக்குது. எனக்கு 54 வயசு. எல்லா வயசு தான், எல்லா வயசுவங்க தான். அதில் எல்லா வயசு பொம்பளை ஆம்பளை எல்லாம் வயசு தான் எல்லோரும் கொஞ்சம் வயசு குறவங்க இருக்கிறாங்க. மற்றவங்களும் வயசு போனவங்க தான், முடியாதவங்க தான் வேலை செய்கிறாங்க. වයස 74යි. ගෙදර ඉතින් වෙන කවුරුත් නැහැ රස්සාවල් කරන්න. ඒකින් ඉතින් වැඩ කරන්න වෙනවා. කම්පැනි ඉන්න ස්ථිර සේවකයෝ ඒගොල්ලන් වෙනම කට්ටියක්, අපි වෙනම කට්ටියක් කොන්ට්‍රැක්ට් එක. ඒගොල්ලන්ට ෂිෆ්ට් මාරු වෙනවා. උදේ 8 ඉඳන් රැට වෙනකල් කට්ටියක්, ආයෙ රැට ඉඳන් පාන්දර වෙනකල් එක කට්ටියක්. අපිට නෑ එහෙම. මැෂින් තියෙනවා තේ පැක් කරන්න. ඒකට තේ උඩින් වැටුනහම මැෂින් මේ වෙලා ඔක්කොම පැක් වෙලා එනකොට මේ එකක් දිගේ එවනවා. වෙනම තෝරලා අරගෙන මැෂින් තියෙනවා, රැපින් මැෂින්. ඒකට දාන්න ඕනේ. 6:30 மணிக்கு வந்து சைன் பண்ணால் 450 ரூபா விழுவும். சரியாக 7 மணிக்கு 5 மணிக்கு விடிய 5 மணிக்கு வந்து சைன் பண்ணால் 600 ரூபா வரும். ஓட்டி 1.5 ஓட்டி 2 ஓட்டி போடுவாங்க. அதோட தான் வேலை செஞ்சுட்டு போகணும். அதையெல்லாம் கூட்டி மொத்தமாக பார்க்கும்போது அதில் இருக்க ப்ராடமெண்ட்டாக அது இது எல்லாம் வெட்டி தான் 18-15 தான் எங்களுக்கு மொத்த சேவையில் சம்பளம் கிடைக்கும். 30 நாள் வேலைக்கு வந்தால் தான் ஒரு 22,000 வரும் நிச்சயமாக. நாங்கள் ஒவ்வொரு நாள் 30 நாள் வேலை செய்வாங்கிற ஒரு நிச்சயமும் இருக்கா? இல்லை, எங்களுக்கு சுகம்லாம் போகும், கால் கை வலிக்கும், மழையில் தண்ணியில் நலையிறோம், வெயிலில் கிடக்குறோம். இன்றைக்கி பசி வந்தால் யாரும் கொடுத்துட்டு போனால் தான் சாப்பிடுவோம், இல்லாட்டி வீட்டில் எதுவும் இருந்தால் கொண்டு வந்தால் சாப்பிடுவோம். வீட்டில் இல்லைன்னா குழந்தைங்களும் பசி, நாங்களும் பசின்னு இருக்க வேண்டியது. පැය 24ට කරපුවාම උදේ 8 ඉඳන් 5 වෙනකල් 750ක් දෙනවා. ඊට පස්සේ 8 ඉඳලා උදේ වෙනකල් 975ක් දෙනවා. එතකොට 1700 පඩිය වැටෙන්නේ. ලෙඩ නිවාඩු ඒව මුකුත් නැහැ. පඩිය ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද රුපියල් 200ක් වගේ වැඩි කර ආවා. දැන් මේ අවුරුද්දේ ඒක කරේ නැහැ. කොම්පැනි වැඩ කරන අය 3 දෙනෙක් මැරුණා. ඒ අවමංගල කටයුතු ඉතින් කරා. ඒකින්ද පඩි වැඩි කරන්න බෑ කියලා කියනවා. දැන් කොම්පැනි ඇන්ට නම් යුනිෆෝම් හම්බෙනවා. ලෙඩ නිවාඩු වලට පඩිය හම්බෙනවලු. බෝනස් එකක් හම්බෙනවා. ගිය මාසේ අවුරුදු 50යිලු කොම්පැනියට. ඒගොල්ලන්ගෙන් කට්ටියක් තෝරාගෙන ඉතින් අර හෝටලෙට සෙන්ට්‍රල් හෝටලෙට ගෙනියලා කෑම වෙලා ඒගොල්ලන්ට මොනවද දීමනා වගේ දුන්නා. இப்போ இப்படித்தானுங்களே. இப்போ நாங்கள் வந்து அபான்ஸில் இருக்கிறோம், இந்த கொம்பெனியில் வேலை செய்கிறோம்.
இப்போ அவங்க வந்து நகரசபைக்காரவங்க வந்து இப்போ சமணத்தையோ எதையோ எடுக்கிறாங்கன்னு சொன்னால் நாங்கள் போயிட்டு ஒரு கம்பெனியில் ஒரு குப்பை ஒன்று கடிச்சு எடுத்து போட்டுட்டு போனாலும் அதை அவங்க தவறாக தான் சொல்கிறாங்க. நாங்கள் செய்கிற வேலைக்கு நீங்கள் கை போட வாரீங்க அப்படின்னு. இப்போ அவங்க நினைக்கல நீங்கள் 10 ரூபா இது நல்லா உழைச்சி சாப்பிடட்டும் பாவம் அப்படின்னு நினைக்கல. දැන් නගර සභාවේ දැන්ට තියෙන ආයතන තියෙනවානේ. නගර සභාවෙන් අරගෙන එම ආයතනම තමයි ඉල්ලන්නේ ටෙන්ඩර් එක. වැඩි මිල්ලුම් කරුණු දෙනවා කියමුකෝ. වැඩි මිල්ලුම් කරු ඉල්ලන්නේ ඊටාම සුළු මුදලකට. වෙන්නේ වක්‍ර වරක තමයි මනුස්සර ලැබෙන ආදායම නැති වෙනවා. අද කුණු පුත්තලමඩ පටවන්නේ ටෙන් වීල් එකට ටොන් 12ක් ගන්නවා. ඒ ටොන් 12ට ලක්ෂයක් ගෙවනවා. අද නගර සභාවට අදාමාරු ඇති. ඉතින් එහෙම ගෙවලා මේක කරන්නේ. නමුත් එදා යුගයේ ඒකට නිසි සැලැස්මක් තිබුණා නම් අද යුගයේ ඕක වෙන්නේ නැහැ නේ. ඒකට අයන්සික කම්කරුවේ සේවකයෝද පණි. அப்படியே தான் செய்கிறாங்க. எந்த டிப்பாவிலையும் இல்லை. சில இடத்துங்களில் ஒரு 1100 ரூபா சம்பளம் கூட்டியிருக்குன்னு சொல்கிறாங்க. ஆனால் அவங்க வந்து எங்ககிட்ட சொல்கிறாங்க எங்களோட டிப்போவில் சம்பளம் கூட்டியிருக்கு உங்களுக்கு கிடைக்கல அப்படின்னு. எங்களுக்கு சொல்கிறாங்க. நாங்கள் கேட்க போனால் போஸ்ட்மார்ட்ட கேட்க போனால் என்ன சார் எந்த நாள் வேலை செய்கிறோம் எங்களுக்கு இவ்வளோத்தான சம்பளம் நாங்கள் என்ன செய்ய கூட்டுறேங்கிறேன் அவங்களுக்கு கூட்டியிருக்காங்க உங்களுக்கு வார மாதம் கடைசியில் நல்ல சம்பளம் கிடைக்கும். எடுத்து பேசிட்டு பார்க்கும்போது தான் தெரியுது இவ்வளோ தான் சம்பளம் இருக்குன்ட்டு. இப்போ நாங்கள் யாரோட அடிச்சுக்க போவோம்? நாங்கள் அடிச்சுக்க போனால் அந்த சல்லியும் இல்லை. இது பத்தாததுக்கு என்ன செய்ய நாங்களாம் அங்கிட்டு கடன் எடுத்து தான் இதுகளை செஞ்சுக்கிட்டு இப்படி ஓடிட்டு இருக்கிறோம். எங்களோட சல்லி எழுத போனாலும் எங்களுக்கு 60-65 வயசு வர வேணும். அதுக்கு பிறகு தான் எங்களுக்கு அதை எழுதி கொடுக்குறதுக்கும் அதுலேயும் இல்லை. இன்றைக்கி வேலைக்கு வரலன்னா இன்றைக்கி எங்களுக்கு பேர் இல்லை. நாங்கள் நேரத்தோடு வரலன்னா எங்களுக்கு ஓட்டி இல்லை. ஒன்றும் இல்லை. நாய் செத்தா பூனை செத்தா கோழி செத்தா எலி செத்தா மனுஷன் செத்து கிடந்தால் கூட நாங்கள் அதை கரத்தையில் போட்டு கொண்டு போயிட்டு பாரம் கொடுக்க வேண்டிய இடத்துல கொடுத்தா தான் அந்த ரோட்டில் இருந்து நாங்கள் வெளியே இறங்கணும். මට නම් පුරුදු වෙලා මම අවුරුදු 15ක් වැඩ දැන් පුරුදු වෙලා ඒත් ඉතින් ඉඳලා හිටලා නිදිමතක් එනවා. මානව සම්පත් කට්ටියකුත් කම්පැනි එකේ ඉන්නවා. ඒ ප්‍රමික කැප් එක සල්ලි දීලා ගන්න ඕනේ. කම්පැනියට ඒව නොමිලේ හම්බෙනවා. We have laws such as in the Wages Board's ordinance which define or seek to impose restrictions on employers in ways that safeguard the rights of workers, such that workers are not retained in employment permanently or for long periods on a contract basis, on a temporary basis, on a casual basis. Unfortunately, we have certainly seen instances of where there are employers who try to circumvent these regulations. The device could be crude as to move the worker from one plant to another and somehow assert that by moving to this different plant, this is a new term of employment or a new contract of employment. In other cases, they are discharged before they reach the period after which they have to be re-employed or confirmed as permanent workers. So what does that mean? What it requires then is a vigilant enforcement machinery. It requires labor inspection. මේම ඔඩික් එකක් තියෙනවා. ඔයගොල්ලන් පිරිසිදුවෙන් යන්නගෙන ඉන්න ඕනේ. යුනිෆෝම් එක ඕනේ. අර මේවා කියනවා වේලසනින්. පඩිය මේ ගානේ කියන්න පැවිසි අතරක් වැඩ කරනවා කියලා කියන්න එපා. හදිසියේ ඕටර් එක උත්කරොත් නයිට් එකට කෑම දෙනවා. ඕවා මේවා කියලා දෙනවා ඒගොල්ලන්. அக்கா இப்போ நான்லாம் வேலை செய்கிற இடத்துலலாம் சரியான வாகனம் விலக முடியாது. காலையில் நான் ரயிலில் 2 பேரும் அடிக்கணும். மேற்பக்கம் அடிச்சுட்டு வந்து பனிய பக்கமும் அடிக்கணும். நடு ரோட்டு அடிக்கணும். நடு ரோட்டு அடிக்கும்போது சிலவங்க சொல்லுவாங்க அவ்வளோ கால் கையை உடச்சிக்கவா எங்கேன கருத்தை போட்டிருக்க என்னத்துக்காக இப்படி போடுற அப்புறம் ஒரு நாளைக்கு சனிக்கிழமை நாளையில் இந்த பில்லை பிடுங்கி இந்த வேலையை செய்யுறாங்க. எங்கிட்ட இருக்கிற பொஸ்மாருங்களாம் வந்து இறக்க முடியல. ஏன் அதை நீ செய்யாமல் வந்த இப்போ போய்ட்டு செய் இந்த வெயிலில் அப்படின்னு சொல்லி ஏசுகிறாங்க. நாங்கள் என்ன செய்ய நீ அப்படி தான் எங்கள் சிவநாடி இப்படி தான் போய்கிட்டு இருக்குது. කියන්න බෑ තරම් එකකින් පැකට් ඉතින්
ගොඩක් තියෙනවානේ. එතකොට ඉතින් තෝරාගන්නත් අමාරුයි. කියලා තියෙන්නේ ස්පීඩ් එක වැඩි කරන්න එපා කියලා. කොහොමත් නයිට් එකේ ඉතින් සුපර්වයිසර්ලා බලාගෙනම ඉන්නේ නැහැ. ඒගොල්ලෝ නිදා ගන්නවා. එතකොට අරගොල්ලන් ඉතින් ස්පීඩ් එක වැඩි කරලා දානවා කියන්නේ සමහර වෙලාවට ගොඩාක් ආවොත් ඉතින් බිම වැටෙනවා. එනකොට ඉතින් කෑ ගහනවා. ඔව බිම දාන්න එපා. මේවා ආහාර සුරක්ෂිතභාවය රකින්න ඕනේ. ඒකෙන් බිම එහෙම දාන්න එපා. එහෙම කියලා කෑ ගහන වෙලාවලුත් තියෙනවා. AC කරලා තියෙන ඇතුලේ මැෂින් තියෙන ඒවා AC එකට අපිටට එනවා අපින්න හරියටත් සමහර වෙලාවට ඉතින් ගොඩාක් වැඩි ටික අඩු කරන්න කිව්වම ඒගොල්ලන් කියනවා ඕගලන්ට මේ AC එක දාලා තියෙන්නේ මැෂිමන්ට ඒකෙන්ද අඩු කරන්න බෑ කියලා. அப்போ நீ நேற்று வேலைக்கு இல்லை எனக்கு நெஞ்சு வருத்தம் நேற்றே நான் சொன்னதான சுகம் இல்லை அதனால எனக்கு நான் இன்றைக்கி வேலைக்கு வர முடியாது போச்சு அப்போ சரி ஓண்ட ரோட்டை போயிட்டு நீ நல்லா அடி நேற்று யாரும் போட ஆள் இல்லை என்ன செய்ய உனக்கு வருத்தம் இருந்தால் நாங்கள் என்ன பண்ண இன்னும் 2 நாளைக்கு சரி வீட்டில் இருந்துட்டு வர இருந்துச்சு எங்களுக்கு சம்பளம் கிடைக்காது அன்றைக்கி 10 நாள் நாங்கள் வீட்டில் இருந்தாலும் எங்களுக்கு சம்பளம் இல்லை. அடிப்புறம் ஆஸ்பத்திரியில் அங்கே சரி இந்த பெரிய ஆஸ்பத்திரியில் அங்கங்கே போயிட்டு தான் போலிங்கில் நின்று மருந்து கொஞ்சம் எடுத்துகிட்டு வரணும். அதுக்கும் சுபேசர் கத்துவான் எங்கள் கருத்தையை வச்சுட்டு எங்கே போனீங்க அங்கே போனீங்கன்னு. நாங்கள் சொல்லுவோம் மருந்து எடுக்க போனோம்ட்டு அப்படி தான் சொல்லிட்டு நாங்கள் போயிட்டு மருந்து எடுத்துகிட்டு வருவோம். இப்போ எங்களுக்கு அந்த கருத்தைனால அந்த 25,000 வேணும்னு சொன்னால் நாங்கள் எங்கேருந்து கொடுக்குறது? கருத்தையே தான் அவன் மதிக்கிறான், மனுஷனை மதிக்கல. யாரும் சின்ன வயசு கோமாரி இளந்தாரிகள் வந்து எங்களோட ஜீவனாடி செய்வோம், அந்த குப்பையை அள்ளுவோம், அவங்ககிட்ட போயிட்டு ஒரு 100 ரூபா எடுப்போம் அப்படின்னு சொல்லி நினைக்க மாட்டாங்க. அவங்க அழகாக உடுத்தி கொண்டு அழகாக வழிவாக போகிறது தான் அவங்க பார்க்குறாங்க. இப்போ எங்களோட மாதிரி நாங்கள் இல்லைன்னு சொல்கிறதுக்காக வேண்டி செய்கிறாங்கன்னா எங்களோட குழந்தைங்க கொண்டு வந்து போட இல்லாதானே. இப்போ நாங்கள் தான் வறுமைக்கு ஏதாவது தேடி கொண்டு போயிட்டு அவங்களோட பசிக்கு நாங்கள் சாப்பாடு கொடுக்கணும். அதனால் வேண்டி நாங்கள் இந்த மாதிரி துக்கமான வேலைகளை செய்கிறோம். ඉතින් ඒගොල්ලන් මේක අලෙවි කරන්නේ කීයටද ඒ ගැන විස්තර අපි දන්නේ අපිට කියන්නේ. ලස්සන පැකට් තියෙනවා. කාටුන් එක වෙනස් ඩිසයින් එකක් තියෙනවා. ලස්සනට පැකට් නම් තියෙනවා. කටුනායක නිදහස් වෙළඳ කලාපේ මේ ගාමන්ට් ෆැක්ටරි එක අවුරුදු ගාණක් දිගටම වැඩ කරා. වාර්ෂික පඩි වැඩි කිරීමේදී ඇත්තටම අපිට අසාධාරණයක් වුණා. ළමයි කට්ටියකට කීප දෙනෙකුට අසාධාරණයක් වුණා. ඊට පස්සේ මම ඒක ආයතනයේ ප්‍රධානීත් එක්ක කතා කරා ගිහිල්ලා ඇයි මට මේ විදිහට අඩු කරේ. මාවත් සහ මගේ යහළුවත් ආයතනයෙන් ඉන්ටර්ඩිට් කරා. ආයතනයෙන් අයින් කළාට පස්සේ ජීවිතේ ඉස්සරහට ගැට ගහගෙන යන්න උවමනාවට ඉතින් මම දවසේ පඩියට මම මෑන් පව යන උදේ වැඩට ගිහිල්ලා හවස සල්ලි ගන්න ඒ විදියට මම දැනට කරගෙන යනවා. අපිට මේ වචනේ කිව්ව හැටි අදහසක් විදියට ඔලුවට එන දේ තමයි මෑන් පව ඒජන්සීස් කිව්වම මේ ශ්‍රමිකයන් විදේශගත කරන ව්‍යාපාරයේ සම්බන්ධ දෙයක්ද කියලා නෑ. ඒක සම්පූර්ණයෙන් වැරදි දෙයක්. මෑන් පව ක්‍රමය ගත්තම ලංකාවේ ස්ථිර වැඩ කරන ජනතාව සියලුම ශේෂ්ත්‍ර ආවරණය වෙන විදියට පිළිලයක් විදියට පිළිකාවක් විදියට විසිරිච්ච පැතිරිච්ච ව්‍යසනයක් විදියට තමයි අපි මේක දකින්නේ. වෘත්තීය සමිති විදියට අයිතිවාසිකම් දිනාගත්තේ දීර්ඝ කාලීන වසර ගණනාවක් කරන සටන්වල ප්‍රතිඵල විදියට තමයි පැයාටේ වැඩමුරය, ඒ වගේම මාතෘදාරක දීමනා, ඒ වගේම වැටුප් තලයන් මේ සියල්ල දිනාගෙන තියෙන්නේ. එතකොට මේ සියල්ල හකුලා දමන, මේ සියල්ල වැඩ කරන පුද්ගලයාට අවාසිදායක අයුරින් නැති කර දමන ක්‍රමයකට තමයි අපි මෑන් පවර් කියලා කියන්නේ. මෑන් පවර් යන සේවකයාට 1000ක් ගෙවනවා කියන්නේ එයාලා අතට කොහොමුණත් 1500ක් 2000ක්
ආයතන විසින් ගෙවනවා. ඒකෙන් ගානත් එයා තියාගෙන තමයි මෑන් පවර් සේවකයට 1000ක් 800ක් 1100ක් වගේ ගානක් දෙන්නේ. ස්ථිර රැකියාවේ නම් ඉතින් පැය 8න් පස්සේ අපිට OT හම්බ වෙනවා. මෑන් පවර් විදිහට වැඩ කරනවා නම් අපි පැය 12ක් වැඩ කරනවා. සතිපඩි යන්න පුළුවන් සතිය අන්තිමට ගන්න. හදිස්සියවත් මට මොනවා හරි ප්‍රශ්නයක් වෙලා සඳුදා අඟහරුවා දවස් 2 ගිහිල්ලා බදාදා ඉඳලා අර දවස් 3 නැවතුණා නම් මට අර දවස් 2 පඩිය දෙන්නෙත් නැහැ මෑන් පවර් ආයතනය විසින්. මෑන් පවර් ක්‍රමය තුල කරන්නේ ස්ථිර සේවකයෙකුට දෙන වැටුපට වඩා 4න් එකක් 5න් එකක් විතර අඩුවෙන් තමයි මේ මෑන් පවර් සේවකයාට ගෙවීම කරන්නේ. මේ මෑන් පවර් සේවකයන් සපයන ඒජන්සි අති විශාල දැවැන්ත ලාභයක් ලබනවා. ඒක නිසාම මේ මෑන් පවර් ඒජන්සි ක්‍රියාත්මක කරන්නන් පිටුපස දේශපාලන හස්තයන් මෙන්ම මැර ඒ කියන්නේ පාතාල හස්තයන් ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම උදේ 6:00 වගේ වෙද්දි රවුම් කඩේ ළඟට කට්ටිය එකතු වෙනවා මෑන් පවර් යන ළමයි. ඉතින් ඇවිල්ලා උදේ 6:30 වගේ වෙද්දි මෑන් පවර් ආයතන වලින් එනවා. ඇවිල්ලා ළමයිව ආයතන වලට අවශ්‍ය විදිහට ගන්නවා මැෂින් ඔපරේටර්ලා වෙනම ගන්නවා හෙල්පර්ලා වෙනම ගන්නවා. ඊට පස්සේ අයන් ඔපරේටර් කියලා වෙනම ගන්නවා. එහෙම කට්ටිය අරගෙන ආයතනයකට 10ක් අවශ්‍ය නම් ඒ ආයතනෙට 10 යවනවා මෑන් පවර් ආයතනෙ විසින්. සමහර වෙලාවට ගොඩක් දුරට ආයතන වල ළමයි ගන්න අඩු දවස් තියෙනවා. ඒතකොට ඉතින් ළමයිට ඇත්තටම රස්සාවක් නැහැ. ඊට පස්සේ ওই ළමයි 9 10 විතර වෙනකන් එතන කැරකි ඉන්නවා. ආයි නැවත 9 10 වගේ වෙද්දී එනවා වාහන වලින්. ලස්සන ගෑල් ළමයි ඉන්නවා නම් මුණ හැම පොඩ්ඩක් බලලා වයස අඩුයිද හැම බලලා කතා බහ කරලා ඔය ස්පා වගේ වට සෙක්ස් කරන ස්ථාන වලට ඒ වගේ දේවල් වලට මේ ගෑල් ළමයි යොමු කරනවා. මේ මෑන් පවර් ක්‍රමයේ තියෙන සුවිශේෂම ලක්ෂණය තමයි තමන් වැඩ කරන තැන හාම්පුතාට කිසිදු බැඳීමක් මේ සේවකයා එක්ක නැහැ. ඔහුට නීතිමය වශයෙන් බැඳීම තියෙන හාම්පුතා ඉන්නේ වැඩ කරන තැන නෙවෙයි. ඔහු වෙනත් හාම්පුතෙක්. ඔහු මේ සේවකයන් ඒ ආයතනයට සපයනවා පමණයි. ඒ ආයතනයට සේවා සැපෙව්වම පඩි ගෙවන්න විතරක් අන්න අර අතරමැදි සේවා යෝජකයා ඉන්නේ. මෙන්න මේ වගකීම නැති නිසා තමයි ඒ සේවකයාට ඊටමත් අවිනිශ්චිත භාවයක් ඇති වෙලා තියෙන්නේ. මේ වාහනයක පටවගෙන යනවා. ඉතින් අපි ඇත්තරම ගිහිල්ලා දානකම් ඉතින් දන්නේ නැහැ කොහෙද කියන්නේ. මේ කියනවා ඉතින් මෙතන තමයි තියෙන්නේ කියලා. අපි නමුත් එතන කවදාවත් ගිහිල්ලා නැහනේ. ගොඩක් අපි එතන කතා වෙන්නේ තනියෙන් කවුරුත් යන්න එපා. 4-5 දෙනෙක් ගියොත් අපිට එතෙන්ට විරුද්ධව මොනවා හරි කරලා ගහලා හරි දුවන්න පුළුවන්. ඉතින් තනියෙන් යන්න බයයි. මම දැන්ට වැඩ කරන්නේ ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන යන එක. මේකේ ස්වභාවය ගත්තොත් පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් කියන්නේ නගර සභාවේ තියෙන සියලුම ආයතන වලට ආරක්ෂක නිලධාරීන් සැපීම තමයි කරන්නේ. ආරක්ෂක නිලධාරීන් සැපීමේ ක්‍රමවේදයම කියන්නේ මෑන් පවර් සිස්ටම් තමයි අයිති වෙන්නේ. ඒතර මේක ඇතුලේ සුබ සාධනීය පවත්වාගෙන යනවා කියන්නේම ආයතන පල්ලෙහාට වෙනවා කියන ආයතනයේ ලාභය පල්ලෙහාට වෙනවා. ඉතින් ගොඩක් ආයතන එහෙම කරන්නේ නැහැ. ගන්න දැන් බැංකු ශේෂ්ත්‍රය ගත්තොත් ආරක්ෂක නිලධාරීන් ආරක්ෂාව දෙන්නේ තමන්ගේ ජීවිත වගකීමෙන්. ඔයගොල්ලන්ට මහන්සි නැහැ දාඩිය දාන්නේ නැහැ AC එක කියලා මානසික අලසක් දීලා ඒකේ ඔක්කොම අයිසින් ටික තවරලා දෙනවා. අර ජීවිත අවදානම ගැන කියන්නේ නැහැ. රුපියල් 950ක වගේ වැටුපකට කෝටි ගණන් දීපල බලා ගන්නවා ජීවිත ආරක්ෂාවත් එක්ක. අවුරුදු 55ක් ශ්‍රමය වගුරුලා එයාගේ ජීවිතයේ අවසන් කාලයේදී කියන්නේ තමන්ගේ ප්‍රශ්න වල පීඩිතයට ලක් වෙලා සියලුම කියන්නේ ජීවත් වෙන්න තියෙන සියලුම ගේම් ටික ගහලා අවසානයේ බැරි වෙනකොට තෝරගන්න තැන තමයි මෙතන. ත්‍රිශ්‍රාම ගියා කියලා ගත්තොත් ගුරුවරු පවා මේ අපිට උගන්වපු ගුරුවරු පවා ආරක්ෂක සේවයෙන් තුල ඉන්නවා. ඒන දැක්කම ඉතින් ගොඩක් කලකිරීම තත්ත්වයකටපත් වෙනවා. එයාලට වයස මෙයාට 60ක් වෙනවද මෙයාට 50ක් වෙනවද මෙයාට 16ට අඩුයිද 18ට අඩුයිද ඒක කිසි දෙයක් බලන්නේ නැහැ. සේවකයාගේ පෙනුමත් එක්ක එයාට වැඩ කරන්න පුළුවන් නම් මෑන් පවර් ආයතනය බලාපොරොත්තු වෙන්නේ එයාලට අර ආයතනෙන් ලැබෙන ගාණත් එක්ක මෙයා වැඩ කරනවා නම් එච්චරයි. මේ මෑන් පවර් සිස්ටම් කියන්නේ ඇත්තටම අසන්විධිතකම් කරුවෙක්. මේ අසන්විධිතකම් කරුවාට තමගේ වෘත්තිය පිළිබඳ නිශ්චිත හැඩයක් නැහැ.
ඒක බෝතලයකට දැම්මම බෝතලේ වගේ, ඒක කලයකට දැම්මොත් කලේ වගේ, පෙට්ටියකට දැම්මොත් පෙට්ටිය වගේ. මෙන්න මේ වගේ රැකියා ශාස්ත්‍රයක් තමයි තියෙන්නේ. අර ස්ථිර සේවකයාට දෙන සැලකිල්ල මෑන් පවර් සේවකයාට දෙන්න නැහැ ආයතන වලින්. දවසක් මං කැප් එක ඔලුවට දාන්න යද්දි උකුණු. අඳින්න හරියට යුනිෆෝම් එකක් දෙන්නේ නැහැ. ඒක දෙන්නේ සති ගාණක් ඇඳලා හැම කෙනාම ඇඳපු යුනිෆෝම් එකක් දාඩිය පිටින් තමයි දෙන්නේ. ඊට පස්සේ මං ගිහිල්ලා කිව්වා මිස් මට මේක අඳින්න බෑ මේක ඇඳපු කෙනෙක් දාඩිය පිටින් මේක කොහොමද ඇඳින්නේ මමත් මිනිස්සෙක් කිව්වා. කරන්න දෙයක් නැහැ ඔයාට ඕක තමයි ඇඳන් මේ වැඩ කරන්න ඕක ඇඳන් වැඩ කරන්න කිව්වා. ඒ ඉන්නෙත් මිස් කෙනෙක් නෙමෙයි අර ආයතනයේ වැඩ කරන ළමයිම තමයි අර යුනිෆෝම් දෙන්නේ. නමුත් ළමෙක් කියලා එයා දන්නේ එයා එතකොට හිතන්නේ ඒකේ ආයතන ප්‍රධානියා වගේ එයා හිතන් ඉන්නේ. අර මෑන් පවර් ළමයා එතකොට එයාලටත් වැඩි අඩුයිනේ. තමන්ගේම සහෝදර සේවකයෝ හිතන්නේත් මේ වහල්ලු කොට්ටාශයක් කියලා. ඉතින් මෙන්න මේ හැඟීම පාලකයෝ ඊටම සූක්ෂම අයුරින් සේවකයෝ බෙදා වෙන් කරන්න පාවිච්චි කරනවා. මේකට හොඳම උදාහරණයක් තිබුණා ලංකාවේ ප්‍රසිද්ධ බිස්කට් නිෂ්පාදන සමාගමක් වන රත්මලාන ප්‍රදේශයේ තියෙන මේ සමාගමේ 2005 දී මෑන් පවර් සේවකයෝ හිටියා හරියටම 3න් 1ක්. ඒ ස්ථිර සේවකයෝ වර්ජනයක් කරපු මොහොතක ස්ථිර සේවකයෝ සියල්ලම එළියට දාලා මෑන් පවර් සේවකයන්ගෙන් ඒ ආයතනය දුවවන්න ඒ පාලනාධිකාරිය තීන්දුවක් ගන්නවා. ඒ පාලනාධිකාරිය කිසිදු විදියකට ඔවුන්ගේ නිෂ්පාදන බිඳවැටීමකින් තොරව වෙළඳපොළට සපයනවා. මෑන් පවර් ඕනම ශේෂ්ත්‍රයකට දාන්න පොදු කොන්දේසි ටිකක් තියෙනවා. එකක් තමයි අපිට ලැබෙන ඕනම සේකයි. අපි කියන ඕනම තැනක හැකියාවට ආයුතු වෙනවා. අපිට ඕන නම් එතකොට මේ කියන්නේ ඒ ඕනම තැනක සේවය කිරීමේ කියන කොන්දේසිය යටතේ ඔහුට සේවයට ඉවත් කරන්න ඕන නම් සේවයට ඉන්න බැරි තැනකට අපි මාරුවීමක් හදන්න පුළුවන්. මේක EPF EDF කැපුණු ගම්මින් ප්‍රමාණයෙන්ම ස්ථිර රැකියාවක් නෙවෙයි. ඒක තාම මේ ආරක්ෂණ නිලධාරීන් හරි අපේ ඉන්න මෑන් පවර් සිස්ටර් ඉන්න සේවකයන් දන්නේ නැහැ. ඒගොල්ලන්ට ආරෝපණය කරලා තියෙනවා දැන් ඔබේ සේවය ස්ථිරයි. ඒ වෙනුවෙන් වැඩ කරන්න, ඒ වෙනුවෙන් අඛණ්ඩව වැඩ කරන්න කියන ඉල්ලීම කරලා තියෙනවා. වෘත්තීය සමිති ගතවීමක් ගැන මේ මෑන් පවර් සේවකයෝ හිතන්නේවත් නැහැ. ඉතින් මේක සුවිශේෂව වෙනස් වුණා ටෙලිකොම් බැංකුව වගේ ආයතන ගත්තොත් මෑන් පවර් සේවකයෝ වෘත්තීය සමිති ගත වුණා. මේ වෘත්තීය සමිති ගතවීමේදී ඔවුන් ඉල්ලීම් දිනා ගන්න ඇතැම් සටන් කරා. ඒ සටන් වලට විශේෂයෙන්ම සහාය නුදුන්නේ ඒ ආයතන වල ඉන්න ස්ථිර සේවකයෝ. ඉතින් මේ හුදකලාභාවය තුල ඒ මෑන් පවර් වෘත්තීය සමිති දියව ගියයි කිව්වොත් හරි. නමුත් ඔවුන් කරපු සටන් වල තීරණාත්මක ප්‍රතිඵල ඔවුන්ට ලැබෙන්න තියෙනවා. ලංකාවේ නීතිය අනුව මේ මොහොත වෙනකොටත් මෑන් පවර් ක්‍රමය නීති විරෝධී ක්‍රමයක්. ඉතාමත් උපායශීලීව මේ මෑතක පහුගිය කියන්නේ 2019 මැද භාගයේ පාලනය කර ආණ්ඩුව ගෙනාවා 59 ඒ වගන්තිය සංශෝධනය කිරීමේ යෝජනාවක්. නීති විරෝධී වූ මෑන් පවර් ක්‍රමය මේක හරහා නීත්‍යානුකූල කරලා තියෙනවා. නීතිගත කරලා තියෙනවා. ඉතින් මේක හාම්පුතුන් සහ රජය ඉතාමත් උපක්‍රමශීලීව කරන කටයුත්තක්. දැන් අලුතෙන් ගෙනල්ලා තියෙනවා ඒකීය කම්කරු නීතියක් කියන යුනිෆයිඩ් ලෝ කියලා අපි හඳුන්වන්නේ ආණ්ඩුවේ යෝජනාවක් විදිහට ගෙනල්ලා තියෙනවා. මේ ඒකීය කම්කරු නීති කෙටුම්පත තුල සම්පූර්ණයෙන්ම මෑන් පවර් ආයතන නීතිගත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. පිළිගැනීමේ කතාව කිරීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා නිත්‍ය සේවාවන් සඳහා මෑන් පවර් ඒජන්සි සරා සේවකයෝ බඳවා ගැනීම. අපි වෘත්තීය සමිති හැටියට දිගින් දිගටම අපි මේකට විරුද්ධ වෙලා තියෙන්නේ. මෑත කාලීනව ඉදිරිපත් කරා කෙටුම්පතක් නැත්නම් දවල පත්‍රිකාවක් වගේ එකක්. මේ තියෙන කම්කරු නීති රීති සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුත් යුනිෆයිඩ් මේ ඒකාග්‍රිත කම්කරු නීති පද්ධතියක් එකමට අමතු වෘත්තීය සමිතිවල උද්ඝෝෂණයන් විරෝධයන් සහ ආණ්ඩු පෙරළියත් එක්ක දැනට ඒක නැති වෙලා තියෙනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණත් එයත් ප්‍රධාන වශයෙන් කියපුවා තමයි කම්කරු නීති මේ වාතාවරණය සංශෝධනය කළ යුතුයි කියන අදහස. එතකොට අපිට පේනවා මේක එනකොට අර නව ලිබරල් වාදේ එනකොට අර ප්‍රිකේරියට් කියන අඩමානය සමහරලාට අපි සමහර වෙලාවට ජනතාවටම අදහසක් දෙනවා අඩමානයට ඉන්න එකත් හොඳයි කියලා.
මොකද අඩමාණයට ඉන්නකොට අර ස්ථිර බැඳීම් වලට අහු වෙන්න ඕන නෑ. ඕන වෙලාවට වැට යනවා ඕනලාට ගෙදර ඉන්නවා. ඒ විදිහට ඉන්න. ඒතර එකක් තමයි නව ලිබරල් වාදී වෙළඳපළ අපිට දෙනව අදහසක් ඔබ නිදහස් දැන්. ඒ කියන්නේ මෑන් පවර් කරන සේවකයා මෑන් පවර් රැකියාවේ යෙදීමට තියෙන ආදරය ඇල්ම කියන එක තමයි ඒකේ තියෙන භයානකම කොටස. කියන්නේ Taman කැමැත්තෙන් තමයි මේකට නිරත වෙලා තියෙන්නේ. ඒ මොනවාද ඒකට හේතු වෙන්නේ? හේතු වෙන්නේ බැලුවොත් මං උදේ අර රතු ඉර ගහන්නේ නැහැ. නිවාඩු ගන්න බොස්ට වඳින්න ඕනේ නැහැ. මට ඕන නම් රස්සාවට යනවා නැත්තම් නිකන් ඉන්නවා. ඕන වෙලාවක ඒ වගේ පහසුකම් ටිකක් දකිනවා. මෑන් පවර් යන්නේ යම්කිසි සේවකයෙක් ඒ සේවකයාට දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ අම්මා තාත්තා ලෙඩ්ඩු වෙන්න පුළුවන්. කැම්පස් එකක උපාධියක් කරන ගමන් ආයතනයේ රැකියාවට එන්න පුළුවන්. ස්ථිර රැකියාවට ගියොත් ඒ නිවාඩුව ගන්න බෑ. සමහර වෙලාවට අපිට තියෙන ප්‍රශ්නත් එක්ක ගැටලුත් එක්ක අපිට එදිනෙදා ජීවිතේ අපිට සල්ලි කියන දේ අවශ්‍යයි. ඒතර ආයතනයකට ස්ථිරවම ගියොත් මාසෙම වැඩ කළා මාසේ අන්තිමට තමයි අපිට පඩියක් ගන්න වෙන්නේ. අඩු වැටුපකට වැඩි වැඩක් ගන්න පුළුවන් ක්‍රමයකට හාම්පුතෙක් ආසයි. එතකොට හාම්පුතු තමයි ලංකාවේ රජයන් පත් කරන්නේ. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. මේකේ තියෙන දේශපාලන සන්දර්භය තුළ වෘත්තීය සමිති විදියට අපිට බෑ පත් වෙන පාලකයන්ට සල්ලි දෙන්න. Labour law reform is conventionally seen as an exercise between three parties, between employers and their representatives, workers represented by trade unions, and of course the government. And somehow, as if what constitutes labour law reform is this conversation or dialogue between these three actors. Certainly, all three are key, although all three don't come to the table with the same voice or strength. But it's important to remember that because labour law is seen as critical to the way in which markets and the economy is also structured and functions, that there is interest from other groups too. මේවා මේ ලංකාවේ බුද්ධිමතුන් විද්‍යාඥයින් කල්පනා කළා ඇති කරන දෙයක් නෙමෙයි. ලංකාවට එන ණයත් එක්ක ලංකාවට එන ඊනියා ආධාර කියන ඒවත් එක්ක එන අදහස් මාලාවක්. දැන් මංගල සමරවීර මහතා හෝ ඊට පස්සේ එන මුදල් ඇමතිවරයෙක් මේ මාස 3 වෙනි එක නැහැ. නමුත් ඊට පස්සේ කියවෙන කරුණු මේවා සකස් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය මුදල ඇතුළු ණය සංවිධාන විසින්. ඇත්තටම තත්ත්වය තමයි මට ඉන්ටර්නෙට් වල එළියට එන්න උනේ. ඒකව තමයි අසාධාරණ වෙනුවෙන් කතා කිරීම. මම කොතන ගියත් කතා කරනවා. අසාධාරණයක් වුණොත් කොතන ගියත් කතා කරනවා. මොකද මට ඒක හිතේ තියන් ඉන්න බෑ කියන්න ඕනේ. ඔව් ඉතින් රස්සාවක් ඕන නම් ගෙදර මේ තියෙන ප්‍රශ්නත් හිතා ගන්නවා. ඉතින් රස්සාව කොහොම හරි කරගන්න වෙනවා. කම්කරුවන්ගෙන් වැඩිපුර වැඩ ගැනීම සඳහා හැම රටකම පාවිච්චි කරන උපක්‍රමයක් තමයි මේ මෑන් පවර් ක්‍රමය. ඒක නිසා මේ ගෝලීය තත්වයට කවදාවත් ආණ්ඩු උත්තර හොයන්නේ නැහැ. මේක වෙනස් කරන්න උපක්‍රමයක් තියෙනවා. ඒක දේශපාලනිකයි. ඒක දේශපාලන විද්‍යාත්මකයක් ඕනේ. මේ අසන්විත කම්කරු සංවිධානය කරන්න ඕනේ අනිවාර්යෙන්. ඒක ආයතන මට්ටමින් නෙමෙයි. ඒක මානව ගොඩනැගීම සඳහා වූ සමාජයක් ඉදිරියට යාම සඳහා වූ කරන ක්‍රියාවලියක කාර්යයක්. අපි මේ හැමෝම කරන්නේ ජීවත් වෙනනේ. මෙයාගේ ජීවිතවල වටිනාකම මෙයාගේ ජීවිත කියවගෙන ගොඩනගන්න ඕනේ ගොඩනගන්න අදාළ දේශපාලනික මැදිහත් වීමක් අනිවාර්යෙන් අවශ්‍යයි. එහෙම නැත්නම් මේක ගොඩ දාන්න බෑ කියන තැන තමයි ඉන්නේ. ගම පොඩ්ඩක් දන්නවා අර කියපු ඇහිලා කරලයි. නැතුව අපේ කාවත් අඳුරන්න මම දන්නේ නැහැ. ඉතින් මම කොහොමද කියන්නේ? මගේ නම් කිසිම ඩොකියුමන්ට්ස් කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් ඩෙන්ටිටි එකක් හදාගන්න කාගෙන්වත් උදව්වක්වත් නැහැ. ඉතින් මම ඇත්තටම දන්නේ නැහැ කියමු. හරිද සමාජ මොලේ තියෙන මිනිස්සු ඉන්නවනේ. එහෙම කෙනෙක්ගෙන් හරි දැන් ඇත්තටම මං ගියානේ කියලා උදව්වක් ඉල්ලුවානේ. ඉතින් ඒ මිනිස්සු එකපාරට කිව්වේ ඔයාගේ කිසිම මේ තොරතුරක් නැතුව මට ඒ ගැන අත තියන්න බෑ කිව්වා. ඉතින් මං හිතන්නේ මම ලංකාවේ නෙමෙයි මට ගමක් රටක් නැහැ. ඉතින් මං එක වෙලාවක හිටනා මම කල්පනා කරනවා. ඊට පස්සේ මං හිතනවා ඉතින් මට ඉපදුන තැනක් නැහැ ගමක් නැහැ රටක් නැහැ. මට කවුරුත් උදව් කරන්නේ නැහැ. පිළිගැනීමකුත් නැහැ.
මං කාට ගිහිල්ලා ඔප්පු කරන්නද මට ඩෙන්ටිටි එකක් තියෙනවා බැංකුවට යන්න ලෝට් වගේ රටකට යන්න මගේ ඩෙන්ටිටි මේක කියලා ඔප්පු කරන්න කාටද ඉතින් එහෙම දෙයක් නැහැනේ ඉතින් දුකක් හිතට මාර දුකක් එන්නේ ඉතින් මං හිතනවා නෑ මම මේ ජොබ් එක කරලා කනවා කවුරුත් හොයන්නේ කරන්නේ අර ඉස්සර වෙලා මම රට ගිහිල්ලා ඇවිල්ලා හදපු ගීට වැඩිය ඊට වැඩිය ලස්සනට මට ගේ හදන්න ඕන මොකද මගේ මහත්තයාට පෙන්වන්න ඕනේ මම වැටුනේ නැහැ මට නැගිටින්න පුළුවන් තනියම හරි එයාට පේන්න මම ගේ හදනවා ලස්සනට ඒ හදපු ගීට වැඩිය දෙයක් ඒ දෙයට වැඩිය දෙයක් මම කරනවා ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව මේක අසාධාරණයි කියලා අපිට තේරෙනවා තේරුණත් ඉතින් වෙන විදිහක් නැහැ වෙන කම්පැනි වල දැන් අපි වයසට ඉන්න ගන්න ඒකින්ද ඉතින් මේකම බලාගෙන ඉන්නවා ඉතින් අපි වගේ අයට විශ්‍රාමයක් හම්බෙන්නේ නැහැ ඉතින් අපිට ආදායමක් හම්බෙන්නේ නැහැ ඉතුරු කරපු දෙයක්වත් නැහැ ඒකින්ද ඉතින් බයක් තියෙනවා තමයි ඉතින් ජීවත් වෙන්නේ කොහොමද කියන එක සල්ලි තියෙන ආයතන පාලකයෝ ශ්‍රමයම නෙමෙයි බලන්නේ අර යකඩ ගොඩ ගැන තමයි හිතන්නේ. සේවකයෙකුට ඇත්තටම කිසිම ආයතනයකින් අර කොච්චර ඒ කෙනා මහන්සිලා වැඩ කළත් ඒ අගය කිරීමක් නැහැ. එයාලා කියන්නේ ඔයාලා එක්කෙනෙක් එළියට යද්දී අපිට 10ක් ඇතුළට එනවා. இப்படித்தானேம்மா கருத்தை எடுத்துக்கிட்டு போகிறோம் கருத்தை எடுத்துகிட்டு போனோன்னே பெரிய நல்லா கூட்டிகிட்டு போகிறோம் ஒரு மனுஷனை கண்டா சிரித்து கதைக்கிறோம் கதைச்சிட்டு போக்குள்ள அந்த டக்குன்னு அந்த நினைவு வருது எப்படிடா அந்த நம்ம கடனை கட்டுவோம் எப்படா நம்ம மனுஷன் மாதிரி வருவோம் பிள்ளைகளும் இந்த நிலமையில இருக்கேன் நானும் இந்த நிலமையில இருக்கேன் அப்படின்னு ஓய்ச்சி போக்குள்ள சில நேரம் நினைப்பேன் சரி நம்ம போவோம் வெளியூருக்கு போயிட்டு எவ்வளோ சரி கேட்போம் 2 லட்சம் சரி 1 லட்சம் சரி கேட்டு இந்த கடன்லாம் கட்டிட்டு கஷ்டமான வீடாக இருந்தாலும் பரவாயில்ல போயிட்டு சமாளிப்போம் சில நேரம் யோசிக்கிற நிலைமை வருது சரி நமக்கு நல்ல வீடு கிடைக்குமோ கெட்ட வீடு கிடைக்குமோ கடவுள் தான் என்னை காப்பாற்றணும் அப்படின்னு சொல்லி ஒரு நேரம் நான் கண்ணீர் விடுவேன் ரோட்டில் உட்காந்துருக்கேன் எனக்கு பெரிய வேதனை அதை சொல்லி தான் நான் வெளியூருக்கு போகிறதுக்கு வச்சுக்கிட்டு இருக்கேன் எனக்கு அன்றைக்கு போனால் ஒரு வேதனையில் இருக்கேன் வீட்டில் ஒரு மனுஷன் சளி கொடுக்குறதுக்கு அன்றைக்கு சளி கொண்டு வர